ඔව් හිතවතුනි ඔබ දැන් මේ දකින්නේ ඊයේ දින එනම් මාර්තු 28 වෙනි දින මිනසෝටාහි පැවති අතිවිශාල ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගෙන් සමන්විත වූ අතිවිශාල ජනරැයයි මීට ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන් සහභාගී වූ අතර ඔවුන් විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කුරිරු යුද්ධයට කුරිරු යුද ක්‍රියාදාමයට එරෙහිව දැඩිව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා ඔවුන්ගේ විරෝධතාවය එමෙන්ම වොෂින්ටන් මිනසෝටා නිව්යෝර්ක් ඇතුළු නගර ගණනාවක ඇමරිකාවේ නගර ගණනාවක ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ සහභාගීත්වයෙන් මෙසේ විරෝධතා රැලි මාලාවක් ඊයේ දිනේදී පැවැත්වුවා හිතවතුනි ඔබට මතක ඇති මීට සති දෙකකට පමණ පෙරත් මෙවැනි දහස් ගණනකින් මීට වඩා ඉතා කුඩා ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැත්වුවා ජනරැලියක් එදා අපි ඔබට කිව්වා තව නොබව දිනකින් මෙම දහස් ගණන දසදහස් ගණනක් වෙනවා එම දසදහස් ගණන ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වන බව නොදුරු දිනක් නොවන බව අපි ඔබට කිව්වා හිතවතුනි ඒ ප්‍රකාශ සත්‍යකමින් දැන් මේ වන විට ඊයේ දිනේදී ලක්ෂ සංඛ්‍යාත මේ වන විට ප්‍රධාන ජනමාධ්‍ය ගණනාවක එම ප්‍රවෘත්ති වාර්තා කොට තිබෙනවා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙම රැලි වලට සහභාගී වී තිබෙනවා ඔවුන් විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුවරු ප්‍රදර්ශනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙස් මුහුණු ප්‍රදර්ශනය කරමින් ඔවුන් කියා සිටිනවා අපිට රජෙක් අවශ්‍ය නැහැ කියලා අපිට රජෙක් අවශ්‍ය නැහැ අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අපිට අවශ්‍ය සාමය කියා ඔවුන් තවත් ප්‍රකාශ කර සිටිනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ අදූරදර්ශී ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඇමරිකාවේ විශේෂයෙන්ම ගෑස් මිල මේ වන විට සහ ඔවුන්ගේ ජීවන වියදම ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන වකවානුවක ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කොහෙවත් නැති යුද්ධයක් හින්දා ඔවුන් අමාරුවේ දමමින් ඔවුන් අපහසුතාවයට පත් කරමින් සිටින අතර මේ සාමයට ලැබී ජනතාව වීදි බැස කියනවා වහාම යුද්ධය නතර කරන ලෙස ට්‍රම්ප් ඔහුට ගෙදර යන ලෙස ඔවුන් ප්‍රකාශ කර සිටිනවා මේ මොහොතේදී